ඊළඟ කරන්නේ 2025 ළමයිගේ කාලෙදි තමයි ආ O level කරලා තියෙන්නේ. O level ඉයලා ඒ අවුරුද්දෙම A level කරපු එකේ. අපි 6 වෙනියා වෙච්ච ළමයා. උඹලගේ එක්කනේ පේපර් එයාලගේ හරි වයස 2025. එයා හරිනම් A level කරන්නේ 2025 O level කලින් කරලා මොකුත් නැහැ. O level කරලා තියෙන්නේ 2025 බැච් එකට අදාළ O level කිව්වේ කීයද 2022ද? එන්න දෙනේ අවුරුදු 3ක් කලින් නේ සාමාන්‍ය O level ලියන්නේ. ඊව දෙකක් කලින්. මම O level කරේ 14 A level කරේ 17. එතකොට ඕගොල්ලෝ O level කරන්නේ ඔන්නේ 22 වෙන්නද මතනේ. කොහමරි ඔයාලා 2025 ෆස්ට් සයි ළමයි ඉන්නේ. 2025 ෆස්ට් සයි ළමයිගේ කාලෙදි තමයි ආ O level කරලා තියෙන්නේ. ඒකට A level අවුරුද්දක් කලින් ඉතින් අර කිව්වේ ගෙදරින් කිව්වොත් නිකන් කලින් අවුරුද්දක් පුළුවන් නම් කලින් ලෑස්ති වෙන්න බලන්න කියලා. ඔය ඉතින් ලෑස්ති වෙනවා ලිව්වලු. ලංකාවේ 6 වුණාලු ඊට පස්සේ. හරි. මේකත් තියෙනවා. ඒ මාර වැඩේ ඔයාලගේ මේවල ෆුල් මාකින් ගණන් මනම් හදන වැඩේ කරන්නේ ඔයාලගේම වයස එකේ. දැන් තත්ත්වේ බොහොම නරකයිනේ. O level ලියන්න කල්ලුත් ඒ තුනක් ගත්ත එකෙක් මම දැක්කා. ඔය හරි යනවා අර එන්නේ අවුරුදු 15 විතර. ඒ කියන්නේ මුලින්ම අද්නාන්ගේ කතාව ආවා. ඊට පස්සේ ආවා O level ඉයලා ඒ අවුරුද්දෙම A level කරපු එකේ. ඊට පස්සේ O level වත් ලියන්න නැතුව A level කරලා ඒ තුන ගත්ත එක. මේව කියලා සිස්සත් නැතුව A level කරපු මේව තව ටික කාලයක් හරි ඊළඟට ඒවනේ එන්න තියෙන්නේ. මොනවයි දන්නේ මේ යන විදිහට. හරි. ඒකට සමහරව ඉතින් හොඳයි කියලා අර දක්වනවා සමහරව ඒක නරකයි කියලා අර දක්වනවා දෙපැත්තේ මේවා තියෙනවා ඉතින් ළමයාට සාපේක්ෂ දේවල් ඒවා එක එකාගේ විදිහ අනුව යන ඒවා අසාමාන්‍ය ළමයි ඉතින් ඉන්නවා එහෙම